රන්මසු උයන තිසාවැව ඉවුරෙහි ඉසුරුමුණි විහාරයේ සිට මිරිසවැටි විහාර භූමිය දක්වා ප්‍රදේශය රන්මසු උයනට අයත් වෙලා තියෙනවා. ඉතින් මේ මහමෙවුනා උයනයි නන්දන උයනයි භික්ෂූන් වහන්සේලාට රජවරුන් විසින් පූජා කරලා තියෙනවා වගේම රාජකීය උද්‍යානත් තිබ්බා. ඉතින් මේ රාජකීය උද්‍යානයකට එක උදාහරණයක් තමයි රන්මසු උයන. ඉතින් මේ රන්මසු උයනේ බොකුණු වල ජලය ලබාගෙන තියෙන්නේ තිසා වැවෙන්. ඉතින් මේ රන්මසු උයනේ ඉතා නිස්කලංක පරිසර පද්ධතියක් තියෙන අතර ග්‍රීෂ්ම කාලයට ගැලපෙන කුඩා එලිමහන් කුටි, ඒ වගේම මණ්ඩප, ස්නානාගාර, වැතිරේ ඉන්න ගල් වලින් හදපු යහන් ආදිය තියෙනවා. ඉතින් මේ වගේ තැන්වල ජල ක්‍රීඩා කරන්නත් විශේෂ පොකුණු හදලා තියෙනවා. ඉතින් මේ රජවරුන් විසින් තමන්ගේ වෙහෙස මහන්සිය නිවාගෙන පොකුණේ ස්නානය කරලා තම ජීවිතය ගත කරන්න සැප පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් විදියට මෙම උයන හොඳින් හදලා තියෙනවා. ඉතින් මේ රන්මසු උයන හදලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින්.